හදන්නේ. මම මේ පොරස් මාළුවක් හදන්නයි හැදුවේ. බලමුද මං හදන විදියටද ඔයාලත් හදන්න කියලා. ඉස්සෙල්ලම පොලොස් ගෙඩිය සුද්ධ කරගෙන පොඩි පොඩි කෑලි වලට කපලා ඒක වළඳට දාගෙන අපි ඒකට ගොරකතු කීපයකුත් දාගෙන වතුර ටිකක් දාගෙන අපි ඒක ලිපේ තියලා තම්බ ගන්න ඕනේ. ගින්දර ටික දාලා අපි ඒක තම්බෙන්න අරිමුකෝ. සමහර මගේ යාළුවනේ පොලොස් ගෙඩිය පිටින්ම තම්බලා ඉවර වෙලා අරගෙන සුද්ධ කරලා කෑලි වලට කපලා පොලොස් ව්‍යංජන හදන ඇති ඉන්නවා. බලමු මං හදන විදියට මේ විදියටත් හදලා. අපි ඉස්සෙල්ලාම යාළුවනේ කරන්න ඕනේ තෙල් චාතියක් භාජනයක් ලිපේ තියලා අපි ඒ භාජනයට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික හොඳට රත් කරන්න ඕනේ. හොඳට ලිපේ රත් දානකන් තෙල් ටික හොඳට රත් කරලා ඒ රත් වෙච්ච තෙල් ටිකට අපි දාන්න ඕනේ යාළුවනේ මිරිස් කුඩුයි 3-5 කුඩුයි. මේ මිරිස් කුඩු තේ හැඳි 2ක් විතර වගේ දාලා අපි ගන්න පොලොස් ප්‍රමාණය අනුව තියෙන්නේ. ඊට පස්සේ 3-5 කුඩු තේ හැඳක් විතර දානවා. මදි කියලා දාලා මේ තියෙන්නේ ඒකට ගත්ත ඉතුරු ටික කහ කුඩු 3-5 කුඩු මිරිස් කුඩු ටික. මේ තියෙන්නේ හෝමිරිස් රම්බ කරපිංචා සුදුරුණු තලාගත්ත සුදුරුණු රතුරුණු මේ තියෙන්නේ කිරි ටික ඒ ටික ඔක්කොම ඒ කපාගත්ත සියලු දේවලුත් ඒ තම්බගත්ත පොලොස් ටිකට දාලා අර හදාගත්ත තෙල් වලින් බැදගත්ත ඒ ටිකත් මේකටම දානවා යාළුවනේ. ඒක මගේ වීඩියෝ වෙලා නැහැ. ඒකට සමා වෙන්න. ඊට පස්සේ අපි අර කිරි ටිකත් මේ වාෂණයටම එකතු කරනවා. එකතු කරලා අපිට තියෙන්නේ හොඳට කවලම් කරගන්න ඕනේ. කෑලි පොඩි නොවන විදිහට හොඳට කවලම් කරගෙන බලන්න හොඳට කවලම් කරගන්න හැටි. මෙතන එහෙම කවලම් කරාට පස්සේ හොඳ පාටක් එනවා මේ මාළුවට. පොලොස් මාළුවට ඕනේ ලස්සන පාටක් හැදෙනවා කියලා පේනව නේද? ඒක හොඳට කවලම් කරන්න ඕනේ. කවලම් කරලා අපි අන්න බලන්න අර ලස්සන පාටක් ආව නේද? මේක ලිපේ තියලා අපි ඊට පස්සේ මාළුව උයා ගන්න ඕනේ. අපි දැන් මේක ලිපේ තියමු. ලිපේ තියලා හොඳට ඉදෙනකන් අපි හොඳට ඉදුණාම බලමුකෝ කොහොමද මේක රස කියලා නේද? බලන්න ලිපේ තියෙන ලස්සන පාටක් ඇවිල්ලා නේද? ඒක දැක්කත් ආසෙ හිතෙනවා නේද ඒ පාට. ලස්සනට තියෙනවා පොලොස් මාළුවේ පාට නම්. පොලොස් මාළුවේ පාට වගේම හරිම රසට මේ පොලොස් මාළුව තියෙනවා. හැබැයි යාළුවනේ පුංචි අතපසුවීමක් වුණා. ඒ මොකද්ද දන්නවද? මේ පොලොස් මාළුවට මිටි කිරි දාන වීඩියෝ එකේ කොටස මගේ අතින් වීඩියෝ වෙලා නැහැ. ඉතින් ඒ වුණාට මාළුව හරිම රසට තිබුණා. බලන්නකෝ ඒ පොලොස් මාළුවට මම පුංචි අලබෙදුමකුත් හදාගත්තා. අලබෙදුමකුත් හදලා රතු වල් බත් එක්ක පොලොස් මාළුවයි හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. එහෙම තමයි රස. තව මේකට ඉතින් තව මොනවා හරි එකතු වෙනවා නම් රස ඇති. ඒත් මං ආස විදිහ මේ විදිය. ඉතින් මට හිතුණා මෙහෙම හදලා කෑවොත් හොඳයි කියලා. ඔයාලත් කියන්නකෝ බලන්න මේකේ තියෙන මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු මට දැනගන්නත් එක්ක කමෙන්ට් එකකින් දාන්නකෝ. මේ මාළුව රසයිද කියලා හදලා ඔයාලත් බලලා කමෙන්ට් එකක් දාන්න. හැබැයි මං හිතනවා ඒක පොලොස් මාළුවත් හරිම රසට තියෙයි කියලා. කාලම බලලා ඕනි කියන්න. මේ මං හදපු ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකකින් කියනවද? වෙනස් ක්‍රම ගොඩක් තියෙනවා. මේක මන් දන්න විදිහ. මීට වැඩි වෙනස් ක්‍රම තියෙනවා. ඒකත් මට දැනගන්න. ඔයාලත් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. එහෙමනම් යාළුවනේ මේ රස පොලොස් මාළුවත් එක්ක අලබැදුමකුත් හදාගෙන
මම ඒකේ බලන්න ඒකේ පාට හරිම ලස්සනයි නේද යාළුවනේ. මේ කෑම එක මම දැන් කන්නම්. මම කාලා ඔයාලටත් රස කියන්නම්කෝ. ඔයාලත් පොලොස් කරිය හදන විදිය මට කියන්න.